හායි ඔන්න ඉතින් අද කමරිකම ගෙදෙට්ටලා ඉදි මන්ට හිතුනා මගේ අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් එක කරගත්තොත් හොඳයි කියලා. මොකද හෙට මට චූටි ගමනකුත් යන්න තියෙනවා. ඉතින් මල්ලඟ වොලියුම් දෙකකින් ලෑෂ් සෙට් දෙකක් තියෙනවා. අයිලෑෂ් එක ෆික්ස් කරන්න අවශ්‍ය මේ වගේ චූටි ටූල්ස් ටිකකුත් මල්ලඟ තියෙනවා. මම මීට කලින් මෙන්න මේ ලෑෂ් සෙට් එක try කරලා තිනවා. එහෙනම් මම හිතුවද මෙන්න මේ සෙට් එක try කරනවා කියලා. මුලින්ම මම මගේ ලෑෂ් ලයින් එකේ glue එක apply කරගන්නවා. මේ විදිහට චූටි brush එකක් අරගෙන පරිස්සමට glue එක apply කරනවා ලෑෂ් ලයින් එකේ. ඊට පස්සේ චුට්ට වෙලාවක් ඒක වේලෙන්න තියලා මම මට අවශ්‍ය ලෑෂ් එක තෝරගන්නවා. දැන් ඇහි අග කොටස ඉඳලා ඉස්සරහට යනකම් මේක ෆික්ස් කරගෙන එන්න තියෙන්නේ. මේ බලන්න මේ සෙට් එකේ ලෑෂ් ලෙන්ත් එක අඩුවකින් ඉඳන් වැඩි වෙන පිළිවෙලට තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙන් මගේ ඇහැට හරියන ලෑෂ් එක තෝරගෙන මම දිග වැඩි එකේ ඉඳන් දිග අඩු වෙන පිළිවෙලට ඉස්සරහට හොම්ම අලවගෙන එනවා. ඇහැ අගටම අලවන දෙක මම එක උස දෙකක් අලවන්නේ. එතනින් පස්සේ මම එකින් එක උස අඩු වෙන විදිහට තමයි ඉස්සරහට මේ ටික ෆික්ස් කරගන්නේ. ඇත්තටම මට නම් මේක මාරම ලාභයි. මොකද සැලූන් එකකට ගිහිල්ලා සති දෙකකට ලොකු ගණක් වියදම් කරලා අයිලෑෂ් සෙට් එකක් දාගන්නවට වැඩිය ගෙදර ඉඳලා අපිට අවශ්‍ය වෙලාවට ඕන විදිහට මේ විදිහට සෙට් එක ෆික්ස් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද. ඉතින් දැන් මේ බලන්න මගේ ඇස් දෙකේ තියෙන වෙනස එක්ස්ටෙන්ෂන් එක දාපුවාම වෙනම ලුක් එකක් එනවා එයාගේ මූණට. දැන් මෙන්න මේ විදිහටම අනිත් ඇහැට ස්ලෑෂස් ටික ෆික්ස් කරගමු. ඉතින් මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. එහෙම එක්ස්ටෙන්ෂන් එකක් දැම්ම කියලා ලොකු වෙනසක් දැනෙන්නෙත් නෑ අපේ ඇහැට. හැබැයි මූණට තමයි ලොකුම වෙනසක් වෙන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහට එක්ස්ටෙන්ෂන් එකක් තනියෙන් කරගන්න කැමති නම් ගර්ල්ස් ස්ටේෂන් අපෙන් ඔයාලට පුළුවන් මේ එක්ස්ටෙන්ෂන් මිලදී ගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye. On the fire, share stories that will never tire. I found the feeling.